වාහන සේවාවන් තුළ තුන්රියේ බස් රථේ එහෙම නැත්නම් කාර්යාලයේ ඔබ සිටින අතරතුර ඔබට යම් කිසි ආකාරයකින් අප්‍රසන්නතාවයක් කලකිරීමක් ඇතිවන ආකාරයේ බලහත්කාරී පෑමෙන් යම් අඩන්තේට්ටම් කිරීමකින් හෝ යම් ලිංගික මේ වශයෙන් යම් ඉරිහැරයක් සිදු වෙනවා නම් ඒ වගේ දෙයක් සිදු වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු කියන දෙයක් තමයි ඕවා සාමාන්‍ය දේවල් ඕවා ඊතරම් නීතිමය වශයෙන් පියවර අරගෙන ඉස්සරහට යන්න ඕන දේවල් නෙවෙයි කියලා. නමුත් මෙවැනි ක්‍රියාවන් නිසා ඔබේ කැමැත්තෙන් තොරව ඔබට සිදුවන මේ ආකාරයේ අතවර කිරීමක් නිසා ලිංගිකමය වශයෙන් කරන අතවර කිරීමක් නිසා ඔබ කලකිරීමට පත් වෙනවා. රහසිගත ඔබ මානසිකව ඇද වැටිලා කනගාටුවෙන් සිටින්න පුළුවන්. එතකොට එවැනි තත්ත්වයක් තවදුරටත් ඉවසා දරාගෙන සිටිනවා. මේක ඇත්ත වශයෙන්ම කාන්තාවන්ට පමණක් නෙවෙයි. සමහරලාට පිරිමි දරුවෙක්ට වෙන්න පුළුවන්. පුරුෂයෙක්ට වෙන්න පුළුවන්. බුදු ප්‍රවාහන සේවාවන් තුළදී වෙන්න පුළුවන්. කාර්යාලයේදී වෙන්න පුළුවන්. වෙනත් යම් ස්ථානයකදී වෙන්න පුළුවන්. මෙවැනි තමන් කැමැත්තකින් තොරව සිදුවන අතවර කිරීමක් සම්බන්ධයෙන් නීතියේ පිළිසරණක් නැද්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒත් වශයෙන්ම නීතියේ තියෙන පිළිටක් මේ සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට 1995 අංක 22 දරන සංශෝධන අනත මගින් සංශෝධිත 345 වෙනි වගන්තියේ මේ ලිංගික අතවරය කියන වරද හඳුනා ගන්න. මේක ඇත්තටම ක්‍රියාවෙන් සිදුවෙන්න පුළුවන් දෙයක්. තවත් ආකාරයකින් කියනවා නම් වචනයෙන් සිදුවෙන්න පුළුවන්. එතනියත් ඔබට ගිහිල්ලා වචනයක්වත් පාවිච්චි කරන්නේ නැතුව අභිනයෙන්, බැල්මෙන්, ඉරියව්වෙන් තවත් කෙනෙක්ව අසිරුතාවයට පත් කරනු ලබන වරදක් වශයෙන් තමයි මේක හඳුනාගන්නේ. සරල උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවක බස් රථයේ ඔබ ගමන් කරනකොට, දුම්රියේ ඔබ ගමන් කරනකොට ඔබට යාබද අසුනේ සිටින පුද්ගලයා වාචික වශයෙන් ක්‍රියාවකින් ඔබ ස්පර්ශ නොකළා සමහර විට වාචිකව ඉතාමත් අසභ්‍ය කරුණු ඔබේ ශාරීරික අවයව පිළිබඳව අයුතු යෝජනා මගින් ඔබ අසිරුතාවයට පත් කරන ආකාරයේ යම් දේවල් කියන්නේ. අන්න ඒ වගේ දේවල් මේ වරදට වරදක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අවස්ථා. ඒ විතරක් නෙවෙයි. තවත් සමහරට කාර්යාලයේ ඔබ සේවය කරනකොට ඔබ දෙස වැරදි විදියට බලමින් ඔබ අපහසුතාවයට පත්වන ආකාරයට ඔබේ ශරීරයේ යම් අවයවයන් දෙස බලමින් ඒ පිළිබඳව කරුණු ප්‍රකාශයට පත් කරමින් විවේචනය කරමින් ඔබ අපහසුතාවයට පත් කරනවා නම් අන්න මේ වරදට ඔහු වර්ධිකරුවෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට වාචිකව කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් අභිනයෙන් අපි කවුරුත් දන්න දේවල් තියෙනවා. අභිනයෙන් යම් ආකාරයකට කෙනෙක්ව අපහසුතාවයට පත් කරන ඉඟිබිඟි පෑමෙන් කෙනෙක්ව අපහසුතාවයට පත් කරලා මෙවැනි ආකාරයට ලිංගික ඉරිහැරය කියන වරද සිදු කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඉවසා දරාගෙන හිටියත් මම කලින් කිව්වා වගේ රහසිගතව විඳවන පීඩාවට ලක්වන තත්ත්වය. එමනම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තියට මේක වරදක් වශයෙන් සලකනවා. එමනම් මොකක්ද දඬුවම? වසර 5ක් දක්වා සිය දඬුවමක් ලබා දෙන්න පුළුවන්. දඩයකට ලක් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ වරද සිදු කිරීම නිසා විඳිතභාවයට පත්වන පුද්ගලයාට යම් වන්දි මුදලක් ගෙවීමට නියම කිරීමට අධිකරණයට හැකියාව තිබෙනවා. එමනම් ඔබට අප්‍රසන්නතාවයට පත්වන, කලකිරීමකට පත්වන බලහත්කාරයේ පෑමකට හෝ අඩන්තේට්ටම් කිරීමක් මගින් ලිංගික හිරිහැරය සිදු වෙනවා නම් ඔබට පුළුවන් නීතිමය වශයෙන් ඒ පුද්ගලයාට එරෙහිව හොඳ පාඩමක් උගන්වන්න. එහෙමනම් මොනවද ඔබට කළ හැකි වෙනත් කාරණා? පොලිසියට ගිහිල්ලා නිකම්ම පැමිණිල්ලක් කරනවට වඩා මේ පුද්ගලයා කුමන ආකාරයකට Tamanට මේ ලිංගික අතවරය කියන වරද සිදු කරේ කියන එක ඔප්පු කිරීම සඳහා ඔබ ගාව තිබෙන ජංගම දුරකථනයෙන් ඔහු කියන දේ රෙකෝඩ් කිරීම,
එහෙම නැත්නම් වීඩියෝ දර්ශනයක් ගැනීම අන්න ඒ ආකාරයෙන් නැත්නම් ඔබ වටපිටාවේ සිටින තවත් පිරිස්ගේ සහයෝගය ලබා ගන්න. ඔබට පේනවා නම් තවත් පුද්ගලයෙක් ලිංගික අතවරයකට ලක් වෙනවා නම් යම් ස්ථානයක ඔබටත් පුළුවන් ඔබ අත තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය මගින් රෙකෝඩ් කිරීමක් හෝ එහෙමත් නැත්නම් වීඩියෝ දර්ශනයක් අරගෙන ඒක සාක්ෂියක් වශයෙන් අධිකරණ කටයුතු සඳහා ලබා දෙන්න. එහෙමනම් තවදුරටත් අපි මේ වගේ දේවල් ඉවසා දරාගත යුතු නැහැ. ඔබේ දරුවා ඇවිල්ලා කියනවා නම් මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා ඔබට පුළුවන් ඔබේ දරුවාගේ රැකවරණය වෙනුවෙන් අධිකරණයට යන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මෙන්න මේ වගේ ඔබේ දෛනික ජීවිතයට අවශ්‍ය වන එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන නීතිමය කරුණු තවදුරටත් දැනගන්න ඕන නම් නීතියේ පිහිට අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. බොහොමත් ස්තුතියි.